හයි අදත් අපි ඇවිල්ලා ඔසිලන්තයේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. අද අපි යන්නේ බ්‍රැඩල් වේල් ෆෝල් එක බලන්න. ඔයාලා දන්නවද මේකට ඇයි බ්‍රැඩල් වේල් ෆෝල් කියන්නේ කියලා? ඒ ඇයි කියලා දන්නවද? මීටර් 55ක් කුසින් සුදු වල්ලසක් වගේ වතුර වැටෙන නිසා තමයි මේකට බ්‍රැඩල් වේල් ෆෝල් කියලා නම ලැබිලා තියෙන්නේ. මේකේ view point 4ක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු එහෙනම් මේක මොන වගේ ලස්සනද පේනවද කියලා. මේ දියැල්ල අඳුන තවත් නමක් තමයි මෞරි භාෂාවේ වයිරින්ගා ෆෝල් කියලා කියන්නේ. අපි දැන් දියැල්ල පහළට ගිහිල්ලා බලන්න හදන්නේ මේක තවත් මොන වගේ ලස්සනයිද කියලා. විනාඩි 10ක් වගේ ඇවිදගෙන යන්න තියෙන්නේ. පඩිපෙළ තියෙන නිසා ඇත්තටම පහසුයි මේක ඇවිදගෙන යන්න. අපි දැන් පහළට ඇවිල්ලා ඉන්නේ. මේක ඇත්තටම ලස්සනයි. ඔයාලා අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න ඕනේ තැනක් තමයි නවසීලන්තයේ තියෙන බ්‍රැඩල් වේල් ෆෝල් කියලා කියන්නේ. පොඩි රස්තකක් තියෙනවා අපි ඉන්න හරිය. මේ වගේ ලස්සන තවත් තැන් බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. like කරන්න, share කරන්න, ඔයාලගේ හොඳම යාළුවන්ටත් යවන්න. ඔයාලා නවසීලන්තේ නම් ඉන්නේ අනිවාර්යෙන් ඔයාලගේ travel list එකට බ්‍රැඩල් වේල් ෆෝල් එක දාගන්න අමතක කරන්න එපා. අපි ආයෙ හමු වෙමු.